අපි අද රතුවිර ආරම්භ කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රී නිතික්ෂණ චමින්ද්‍රානි කිරියල්ල මන්ත්‍රීතුමියටයි යොමු වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය. හොඳයි මම කැමතියි දැනගන්න දැන් මේ දිනවල අද පාර්ලිමේන්තුවේත් කතා බහට ලක් වුණා ප්‍රධාන වශයෙන්ම දේශපාලන වේදිකාවේ එක් මාතෘකාවක් වඩපත් වෙලා තිබෙනවා මේ බටලන්ද කොමිසම පිළිබඳව වාර්තාව පිළිබඳව දඬුවම් පැමිණීම පිළිබඳව සමගි ජනබලවේගයේ මතය කුමක්ද? ඇත්තටම මේ දැන් ඇතිවී තිබෙන කතා බහ සාධාරණද? මොකක්ද සමගි ජනබලවේගයේ අදහස? සුබ සන්දාවක්. ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා අද මෙම රතුවිර සුවිශේෂී රතුවිර වැඩසටහනට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔය ඉතින් ඇත්තටම අද අපි දැක්ක පාර්ලිමේන්තුවේ මේ බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කිරීම මම හිතන්නේ මේ මාසේ අපි නැවත හමු වෙනකොට ඒ පාර්ලිමේන්තුවේ ඒ විවාදය අපි තවදුරටත් ගෙන යනවා. ඉතින් ඇත්තටම මේ බටලන්ද කොමිෂන් වාර්තාව ගැන කතා කරොත් 1988 සිට 1990 දක්වා ලංකාවේ තිබුණු මේ භීෂණකාරී තත්වයක් පිළිබඳව ඒ කියන්නේ ඒ භීෂණකාරී කාලයේ එක් පරිච්ඡේදයක් ගැන තිබුණ වාර්තාවක් හැටියට තමයි අපිට මේ බටලන්ද කොමිසම් වාර්තාව හඳුන්වන්නට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ සමයේදී අපේ රටේ ශ්‍රී ලාංකිකයන් මම මෙතන දේශපාලනයක් ගැන කතා කරන්නේ අපි සමස්තයක් වශයෙන් කතා කරොත් අපේ ලංකාවේ පුරවැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක් වුණා. ඉතින් දේශපාලන මතය ඒ අවස්ථාවේ කෙසේ වෙතත් ඉතින් එතකොට අපි දන්නවා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඒ සමයේදී නොයෙකුත් භීෂණකාරී ක්‍රියාවන් වලට යෙදුණා. ඉතින් රජය ඒ භීෂණකාරී ක්‍රියාවන් සාමාන්‍යයෙන් මර්ධනය කිරීම සඳහා තමයි ක්‍රියාමාර්ග ගත්තේ. මොකද අපි දැක්ක අපේ වර්තමාන ජනාධිපතිතුමා නොයෙකුත් අවස්ථාවල අපි අද පාර්ලිමේන්තුවේ කතා කරා විශේෂයෙන්ම 2014 මැයි 30 වෙනිදා එතුමා කිව්වා මේ භීෂණ සමයේදී ඇත්තටම ඝාතන සිදුවන ඝාතන ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුවන ඝාතන වලට එතුමා සමාව ඉල්ලුවා BPC සංදේශය හරහා. ඒ වගේම 2017 නොවැම්බර් 22 එතුමා කිව්වා මේ 87 88 89 90 කාලයේ අපේ රටේ සිවිල් යුද්ධයක් තිබුණා කියලා. ඉතින් ඒ සිවිල් යුද්ධය කාලේ ජනතා විමුක්ති පෙරමුණ විසිනුත් නොයෙකුත් වැරදි වුණා කියලා එතුමා ඒ අවස්ථාවේදී එතුමාගේ අවංක කනගාටුව හා වේදනාව එතුමා ප්‍රකාශ කරා. ඒ වගේම අපි දැක්කා ජනාධිපතිවරණ සමයේ 20 24 අගෝස්තු මාසයේ එතුමා ඩේලි මිරර් පුවත්පතේ ඒ වගේම ලංකාදීප පුවත්පතේ එතුමා කියනවා එතුමා කලින් ජනතා විමුක්ති පෙරමුණ මේ 1988 ඉඳන් 1990 දක්වා සිදු වුණ ඝාතන වලට එතුමා සමාව ඉල්ලුවා. මොකද අපි දැක්ක විශේෂයෙන්ම මැතිවරණ සමයේ ජනාධිපතිවරණ සමයේ මෙන්ම මහා මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ සහ දැන් ජාතික ජන බලවේගයට එල්ල වුණ මූලික ප්‍රහාරයක් තමයි මේ 1988 99 ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු වුණ ඝාතන ටික. ඉතින් ඒ සම්බන්ධයෙන් එතුමා ජනතාවගෙන් සමාව ඉල්ලුවා. ඉතින් මේ වගේ වාතාවරණයක් ඇතුළත ඒ කියන්නේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් තමයි මේ බටලන්ද කොමිසම් වාර්තාව සකස් වුණේ. ඉතින් ඇත්තටම මම ඒ බටලන්ද කොමිසම් වාර්තාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් බිදක් කියවුවොත් ඒක පිටුවේ 161 වෙනි පිටුවේ මේ සමාප්ති සටහනේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ හෝ ඊට සම්බන්ධ දේශද්‍රෝහී ජනතා ව්‍යාපාරයට බඳු සංවිධානවල හෝ සමාජිකයන් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවලට අපි කිසි ලෙසිනුත් සමාව නොදෙන බව ඒ කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් මම කෙටියෙන් කියන්න හදන්නේ මේකේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද මේච්ඡ ක්‍රියාවනුත් මේ වාර්තාවේ තියෙනවා. ඉතින් මේ එක පැත්තක් ගැන විතරක් කතා කරන වාර්තාවක් නෙමෙයි. ඉතින් මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම අලුත් ජනාධිපති කෙනෙක් ඒ වගේම අලුත් ආණ්ඩුවක් පත් කළා තියෙන අවස්ථාවක මම හිතන්නේ අපිට අපේ රටේ මේකට වැඩිය ලොකු ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම අපේ ආර්ථික ප්‍රශ්නය තියෙනවා. ඉතින් අවුරුදු 35කට කලින් සිදුවීමක් ගැන මෙතරම් කාල වේලාව නාස්ති කිරීම මං හිතන්නේ අපේ රටේ මේ දැන් තියෙන තත්වය එක්ක බලනකොට මං හිතන්නේ ඇත්තටම සුදුසු නැහැ. මොකද අපි දන්නවා දකුණු අප්‍රිකාව ගැන කතා කරොත් නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිතුමා පත් වුණාන් පස්සේ Truth and Reconciliation Commission කියලා කොමිෂන් සභාවක් පිහිටුවා. ඉතින් එතුමාත් මේ අවුරුදු 100ක් තිස්සේ ඒ රටේ සිදුවන ම්ලේච්ඡ ඝාතන සම්බන්ධයෙන් පසු විපරමක් කරන්නේ නැතුව ඒ කියන්නේ පලිගන්නේ නැතුව ඒ සමාව දෙන වැඩසටහන
වැඩසටහනක් ඒ රටේ ක්‍රියාත්මක වුණා. ඉතින් අපේ රටෙත් මම විශ්වාස කරනවා මේ අවුරුදු දෙකක් හොඳයි, අපි අවසන් තුනක් කරමු. ඇතුළතන සිදු වුණ ම්ලේච්ඡ ක්‍රියාවන් සම්බන්ධයෙන් එවැනි ක්‍රියාදාමයක් කරොත් මම හිතන්නේ සුදුසුයි කියලා තවදුරටත් කාල වේලාව නාස්ති කරන්නේ නැතුව. හොඳයි ස්තුතියි